අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ ඔයාගේ හච් සිම් එකේ Hello Tunes ඇක්ටිවේට් වෙලා තියෙනවා නම් කොහොමද ඒක ඩීඇක්ටිවේට් කරගන්නේ කියලා. හරි ඉතින් ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ හච් වලට අදාළ මෙන්න මේ හච් ඇප් එකට ලොග් වෙන්න. හරි ඊට පස්සේ ඔයාලට මේ පහළම බලා ගන්න පුළුවන් මේ දකුණු අත පැත්තේ යට කෙළවරේම තියෙනවා මේ ස්ටාර් මාක් එකක්. අන්න ඒ ස්ටාර් මාක් එක උඩ ටච් කරන්න. මේ BAS කියලා තියෙන ස්ටාර් මාක් එක උඩ ටච් කරන්න. හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. හරි මෙතන ඔයාලට available services කියන තැනට ඉස්සරහින් තියෙනවා තවත් බටන් එකක් active services කියලා. අන්න ඒ බටන් එක උඩ ටච් කරන්න. හරි ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් Hello Tunes විතරක් නෙමෙයි මෙතන තව එකක් ඇක්ටිවේට් වෙලා තියෙනවා Hardy Games කියලා. ඉතින් ඒකත් අපිට පුළුවන් ඩීඇක්ටිවේට් කරගන්න. මොකද මේවට දවසකට ගාණක් කැපෙන නිසා. ඉතින් මගේ නම් මේ SIM එකේ මම ඇක්ටිව් කරලා නෙමෙයි මේවා ඔටෝමැටිකලිම ඇක්ටිවේට් වෙලා. ඉතින් ඒ නිසා තමයි මේ ඩීඇක්ටිවේට් කරන්නේ. ඔයාලටත් පුළුවන් ඔයගේ ඔටෝමැටිකලි හරි ඔයා අතින් හරි ඇක්ටිවේට් වුණා නම් මෙන්න මේ විදිහට ඩීඇක්ටිවේට් කරගන්න. ඉතින් මම මුලින්ම මේ Hardy Games කියන එකට ටච් කරනවා. හරි ඊට පස්සේ ඔයාලට මෙතෙන් බලා ගන්න පුළුවන් ඩීඇක්ටිවේට් කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒ බටන් එකට ටච් කරන්න. හරි ඉතින් මෙතනදී Hello Tunes එක ඩීඇක්ටිවේට් කරගන්නේ Hello Tunes කියන බටන් එකට ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඩීඇක්ටිවේට් කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒ බටන් එකට ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට yes කියලා දෙන්න. ඔයාලට පුළුවන් එතකොට මෙන්න මේ active services තියෙන ඒවා ඩීඇක්ටිවේට් කරගන්න. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාගේ ෆෝන් එකේ ඔයා විසින් හරි නැත්නම් ඔටෝමැටිකලිම හරි ඇක්ටිවේට් වෙලා තියෙන සර්විසස් ඩීඇක්ටිවේට් කරන්නේ හච් සිම් එකට අදාළව. ඉතින් ඒකට අපිට අනිවාර්යයෙන්ම මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න ඕනේ. ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගෙන නැත්නම් හච් ඇප් එක ඔයාලට පුළුවන් ඒක ඩවුන්ලෝඩ් කරගන්න. එතකොට මෙන්න මේ විදිහට ලේසියෙන්ම ඔයාලට පුළුවන් මේ ඇක්ටිවේට් වෙලා තියෙන සර්විසස් ඔයාලට අවශ්‍ය වෙලාවට ඩීඇක්ටිවේට් කරගන්න. I've been dreaming on in my head like I've seen it a light.